අපි කන බොන කෑම රස කරන්න අපි එක ජාතිය කුළු බඩු වර්ග පාවිච්චි කරනවා. ඒත් ලෝකේ වැඩිපුරම කතාබහට ලක්වුණු ඒ වගේම වැඩිපුරම බියක් ඇති කරපු රසකාරකයක් තමයි අජිනමොටෝ කියන්නේ. සමහරු කියනවා මේක කෑවාම පිළිකාව හැදෙනවා කියලා. තවත් සමහරු කියනවා මේවා වසක් කියලා. ඒත් ඇත්තටම අජිනමොටෝ කියන්නේ මොකක්ද? මේවා හදන්නේ කොහොමද? විද්‍යාත්මකව මේ ගැන සොයාගෙන තියෙන්නේ මොනවාද? මේ හැම තොරතුරක්ම සොයා බලන්න අපි යමු වීඩියෝ එකට. අජිනමොටෝ කියන්නේ ඇත්තටම සමාගමක නමක්. මෙහි අඩංගු ප්‍රධානික රසායනික සංයෝගය තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට්. එහෙමත් නැත්නම් MSG කියන්නේ. මේවා ප්‍රධාන කොටස් දෙකක එකතුවක්. සෝඩියම් අපි සාමාන්‍යයෙන් කන ලුණු වල තියෙන මූලද්‍රව්‍ය. ග්ලූටමේට් මේ ස්වාභාවිකව හමුවන ඇමයිනෝ අම්ලයක්. ග්ලූටමේට් කියන දේ අජිනමොටෝ පැකට් එකේ විතරක් නෙමෙයි. තක්කාලි, චීස්, හතු, සෝයා සෝස් සහ මව්කිරි වල පවා ස්වාභාවිකව අඩංගු වෙනවා. අපේ දිවට දැනෙන පස්වැනි රසය වන උමාමි රසය ලැබෙන්නේ මේ ග්ලූටමේට් නිසායි. අජිනමොටෝ මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ 1908 දී ජපන් ජාතික රසායනික විද්‍යාඥයෙක් වන කිකුනේ ඉකේඩා විසින්. ඔහු මුහුදු පෙළෑටි වලින් ග්ලූටමේට් වෙන් කරගෙන මෙය නිපදවුවා. අද වන විට මේවා හදන්නේ කොහොමද? ගොඩක් අය හිතන්නේ මේවා හදන්නේ සතුන්ගේ ඇටකටු වලින් කියලා. ඒක වැරදි මතයක්. අද වෙන විට වෙළඳ පොලේ තියෙන අජිනමොටෝ නිපදවන්නේ උක්කකුරු, බීට් හෝ පිස්ටේ පැසවීමට ලක් කිරීමෙන්. ඒ කියන්නේ යෝගට් හෝ විනාකිරි හදන ක්‍රියාවලියට ගොඩාක් සමානයි. මේක පටන් ගත්තේ 1968 දී එක්තරා වෛද්‍යවරයෙක් ඇමරිකාවේ වෛද්‍ය සංග්‍රහයකට ලිපියක් ලියමින් කිව්වා චීන අවන්හල් වලින් කෑම කෑවාම Tamanට ඇඟපණ නැති ගතියක්, හිරිවැටීමක් සහ හිසරදයක් එනවා කියලා. ඔහු මේක හැඳින්වුවේ චයිනීස් රෙස්ටෝරන්ට් සින්ඩ්‍රෝම් කියලා. මේකම සමාජය පුරා ලොකු බයක් පැතිරුණා. අජිනමොටෝ ශරීරයට අහිතකරයි කියලා. නමුත් ඉන්පස්සේ දශක ගණනාවක් පුරා කරපු පර්යේෂණ දහස් ගණනාවකින් මේ චෝදනාව ස්ථීරවම තහවුරු කරන්න විද්‍යාඥයන්ට හැකි වුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය වැනි ප්‍රමුඛ ආයතන මගින් අජිනමොටෝ ආරක්ෂිතයි කියන වර්ගයට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මෙන්න මේ කරුණු ගැන අපි සැලකිලිමත් විය යුතුයි. සමහර අයගේ ශරීරයේ MSG වලට අධිකව සංවේදී වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට හිසරදය, ඇඟ කැසීම හෝ හතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි සෝඩියම් අඩංගු නිසා අධික රුධිර පීඩනය තියෙන අය පරීක්ෂාකාරී විය යුතුයි. තවද අජිනමොටෝ මගින් ඕනෑම නරක කෑම රසවත් කරන්න පුළුවන් නිසා මිනිස්සු ශනික ආහාර වැඩිපුර කන්න පෙළඹෙනවා. ඒකෙන් තමයි තරබාරුකම වගේ ලෙඩ රෝගවල් ඇති වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අජිනමොටෝ කියන්නේ ලෝකේ හිතන තරම් භයානක වසක් නෙමෙයි කියලා. ඒත් ඒක අපේ ප්‍රධාන ආහාරයක් කරගත යුතු නැහැ. අජිනමොටෝ වලට බය නම් ඔබට පුළුවන් ස්වාභාවික රසකාරක පාවිච්චි කරන්න. තක්කාලි, වියලි හාල් මැස්සන් හෝ ඉස්සන්, සෝයා සෝස්, හතු වර්ග. අජිනමොටෝ වෙනුවට ඔබට පුළුවන් මේවා ඔබගේ ආහාරයට අමතරව එකතු කරගන්න. ඉතින් මිත්‍රෝනි අද වීඩියෝ ගැන ඔබගේ අදහස් මොන වගේද කියා පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නැවතත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරලා bell button එකත් ඕල් කරලා තියාගන්න. අලුත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.